දැන් අපි third term එක ඔයාලගේ පටන් ගන්න යනවා. ඒතර third term එක ගත්තොත් ඔයාලගේ first term එක second term එක එතකොට ඒ වගේ පාඩම් ටිකක් තිබ්බනේ. පාඩම් දෙක තුනක් තිබ්බනේ. එතකොට දැන් අපිට තියෙන්නේ මේ පාඩම් ටික තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන පාඩම් තුනක්. මේකේ අපි මෙහෙම කරමු. ක්ලාස් එකේ සාමාන්‍යයෙන් කොහොමත් ඔයාලගේ තව මාස 4ක් විතර තියෙනව නේද? මාස 4ක්ද තියෙන්නේ ඉතින්? මේ ටර්ම් එක ඉවර වෙන්න. හරි. එතකොට මේ මාස 4 අපිට පුළුවන් මේ පාඩම් තුන කොහොමත් කවර් කරන්න. ඊට පස්සේ අපි රිවිෂන් එකක් විදිහට අනිත් මුල් පාඩම් තුන කතා කරමු. එහෙම කරමු නේද? අපි අද මේ ක්‍රමලේඛ පාඩම ක්‍රමලේඛ ගොඩනැගීම ප්‍රෝග්‍රෑම් කන්ස්ට්‍රක්ෂන් පාඩම පටන් ගමු. ඔයාලා දැන් ඉංග්‍රීසි මීඩියම් නිසා ලොකු ඒ කියන්නේ නෝට් දැන් ICT වල කොහොමත් නෝට් වලින් ලියන්න එතකොට ඒ වගේ නෝට් එකක් කටපාඩම් කරන්න එහෙම කිසි දෙයක් IT වල එහෙම කටපාඩම් කරන තැන නැහැ. අපිට තියෙන්නේ අපිට පුළුවන් විදිහට අපිට තේරෙන විදිහකට හරියටම තියරි එක ඔළුවට අවබෝධ කරගන්න තමයි තියෙන්නේ. මොකද ඔයාලට එන ප්‍රශ්නේ ළමයි කොහොම වේද කියලා අපිට ගෙස් කරන්න බෑ. මේක මොකද අපි දැන් රචනයක් විචාරයක් පාඩම් කරගෙන යනවනම් වෙන සබ්ජෙක්ට් එකක එහෙම කරගෙන යනවනම් අපිට ඒකමයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මේ IT වල එන මොකද්ද කියලා හරියටම කියන්න බෑ. එක්ක ගාණක් වෙන්න පුළුවන්. ඒක හරියටම අපිට මෙහෙ බලාගෙන යන්න බෑ. ඒක නිසා අපි වෙන concept එක දැනගෙන ඕනි පේපර් එකට යද්දි යන්න. එතකොට මේකේ දැන් මම ලස්සනට slide එක ඔයාලට හදලා තිනවා. මම පෙන්නන්නම්. මේ තියෙන ඔයාලගේ slide එක. මේ slide එකේ ඔක්කොම ඔයාලට තේරෙන විදිහට පේනව නේද? slide එක. මේ slide එක මෙහෙම මම ඔයාලට දෙනවා. හරි. අපි හතරවෙනි පාඩම එහෙනම් පටන් ගමු. මේ පාඩම් දෙක ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. මම ඒකයි කිව්වවත් නැත්තේ. කොහොම පාඩම් තුනක් තියෙනවා කියලා මතක තියාගන්න. සිලබස් එකේ. හරි. දැන් අපි බලමු මොකද්ද ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ. ඔයාලා දන්නවද ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියලා? අපි ප්‍රෝග්‍රෑම් එකකට කියනවා ක්‍රමලේඛයක් කියලා. මේ ක්‍රමලේඛයට තමයි අපි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. එතකොට ප්‍රෝග්‍රෑම් එකක මොනවාද තියෙන්නේ? ප්‍රෝග්‍රෑම් එකක මොනවාද තියෙන්නේ? මම උදාහරණයක් කියන්නම්කෝ. මම අහන්නම් ඔයාලගෙන් ප්‍රශ්නයක්. ඔයාලා දන්නවද ඔයාලගේ කම්පියුටර් එක. හරි. This is your computer. No brain. මේ කම්පියුටර් එකට brain එකක් මොලයක් නැහැ ළමයි. ඒ වගේම ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එක තියෙනව නේද? ඔයාලගේ අතේ දැන් ඔය තියෙන ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් මේ ස්මාර්ට්ෆෝන් එක හරි මේ ෆෝන් එක මේකටත් බ්‍රේන් එකක් නෑ ළමයි. හරිද? බ්‍රේන් එකක් නැහැ. බ්‍රේන් එකක් නැහැ. එතකොට මේ කට්ටිය කොහොමද එතකොට වැඩ කරන්නේ? දැන් අපිට නම් ළමයි අපි මිනිස් විදිහට අපිට බ්‍රේන් එකක් තියෙනවා. අපිට හිතන්න පුළුවන් අපිට ගෙස් කරන්න පුළුවන් ඉස්සරහට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මෙදාට මෙන්න මෙහෙම වෙයි මෙදාට මෙන්න මෙහෙම වෙයි එහෙම අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හැබැයි මේ කම්පියුටර්ස් තියෙනව නේද? කම්පියුටර්ස් වලට ස්මාර්ට්ෆෝන්ස් වලට ඔය වගේ ඩිවයිස් වල ළමයි මේ පරිගණනය කරන ඩිවයිස් තියෙන්නේ. ඔය ගණන් හදන දේවල් වලට ඒවට ළමයි හිතන්න බෑ. එයාලට පුළුවන් අපි කලින් දීපු උපදෙස් ඔන්න උපදෙස් මෙන්න මේ උපදෙස් කියන වචනෙට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ instructions කියලා. හරිද? උපදෙස් instruction
මෙන්න මේ උපදෙස් තමයි අපි මේ කම්පියුටර් එකට දෙන්නේ. අපි ඒ කම්පියුටර් එක යූස් කරන්න පුළුවන් විදිහට හදාගන්නේ මෙන්න මේ උපදෙස් දීලා. එතකොට කවුද උපදෙස් දෙන්නේ? කවුද උපදෙස් දෙන්නේ? ඔයා අහලා තියෙනව නේද ඔය කෝඩ් කරන අය කියලා. මම කෝඩ් කරන කෙනෙක්. මම software developer කෙනෙක්. ඒ කියන්නේ software හදන කෙනෙක්. ඔන්න උපදෙස් දෙන්නේ අන්න එයා. එයා දෙන්නේ ළමයි මෙන්න මේ කම්පියුටරේට තේරෙන භාෂාවකින් උපදෙස් දෙනවා. හරිද? එයා දෙන උපදෙස් අනුව තමයි කම්පියුටරේ වැඩ කරන්නේ. එතකොට දැන් අපේ ප්‍රශ්නේ තිබ්බේ මොකද්ද? ක්‍රමලේඛයක් කියන්නේ මොකද්ද කියලා හොයාගන්න එකනේ. ඔන්න දැන් උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ අපි කම්පියුටරේට දෙන උපදෙස් ටික තියෙනව නේද ළමයි? ඔන්න ඔය උපදෙස් ටිකට තමයි අපි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. උපදෙස් වලට ඒ කියන්නේ අපි කම්පියුටරේට හෝ ස්මාර්ට්ෆෝන් එකට හෝ දෙන උපදෙස් ටික තියෙන set of instruction. හරිද? set of instruction. අපි කියනවා මොකද්ද? ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඔන්න. a set of instruction. instruction සමූහයකට කම්පියුටර් එකකට දෙන instruction සමූහයක් තමයි ළමයි ක්‍රමලේඛයක් කියලා කියන්නේ. දැන් අපි මේ පාඩමට ගිහිල්ලා මොනවද කතා කරන්න කියලා ඔයාලට දැන් තේරෙනව නේද? අපි කොහොමද කම්පියුටර් එකට උපදෙස් දෙන්නේ? මේ පාඩමේ කතා කරන්නේ ඔන්න ඔය උපදෙස් දෙන විදිහ. උපදෙස් දෙද්දී අපි සලකා බලන දේවල්, එතකොට අපි උපදෙස් දෙන්න කලින් කොහොමද අපි ඒවා ගැන විශ්ලේෂණය කරන්නේ? ඔන්න ඔහොම කතන්දර ටිකක් තියෙනවා. මාරම ලේසි. මේ පාඩම ගොඩක්ම ලේසි ළමයි. එතකොට උපදෙස් ඔන්න. උපදෙස් තමයි අපි කම්පියුටර් එකට දෙන්නේ. ස්මාර්ට්ෆෝන් එකටත් එහෙමයි දෙන්නේ. ඇයි අපි උපදෙස් දෙන්නේ? කම්පියුටරේට මොලයක් නැහැ. එතකොට ස්මාර්ට්ෆෝන් එකටත් අපි බ්‍රේන් එකක් කියන එකක් නැහැ. අපි දෙන උපදෙස් අනුව තමයි මේ ස්මාර්ට්ෆෝන් එකයි කම්පියුටර් එකයි වැඩ කරන්නේ. තේරුණා? ඒ කොටස තේරුණාද භාග්‍ය? ඔව් සර් තේරුණා. එතකොට අපිට දැන් තේරෙනවනේ. කම්පියුටර් එක ගත්තොත් බ්‍රේන් එකක් නැහැ. මේක ඔයාලගේ හොඳටම අයිඩියා එක තියෙන්න ඕනේ ඉස්සරහට යද්දි. ඇයි අපි එහෙම කරන්නේ? ඇයි අපි ක්‍රමලේඛ කරන්නේ? බ්‍රේන් එකක් නැති නිසා. ස්මාර්ට්ෆෝන් එකටත් බ්‍රේන් එකක් නැහැ. ඒක නිසා අපි උපදෙස් දෙන්න ඕන. එතකොට මේ පාඩම ඔන්න ඔයාලට 8 වසරේ ICT පාඩමක් විදිහට දාලා තියෙනවා. ක්‍රමලේඛ කොහොමද කම්පියුටරේට උපදෙස් දෙන්නේ කියලා. ඒ දෙනකොට එක එක දේවල් වෙනවා ළමයි. මේ පාඩම ඇතුලේ ඔයා input process output කියයි. ඔය වගේ ගොඩාක් දේවල් වෙනවා මේ පාඩම ඇතුලේ. ඒ කියන්නේ උපදෙස් දෙන මේ කතාව ඇතුලේ ගොඩක් දේවල් අපිට මේ පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙනවා. ගොඩාක් ලේසි. හරිද? දැන් ඔයාලා මෙන්න මේ කොටස තියෙන නෝට්බුක් එකක් තියෙනවද ළඟ? පොඩි නෝට් එකක් දාගත්තා නම් හොඳයි. ඔයාට තේරෙන භාෂාව තියෙන මේ තේරෙන භාෂාවෙන් තමයි මම මේ ස්ලයිඩ් එක දීලා තියෙන්නේ. මොකද මේ ඔයාලට මේ පේපරේ දැන් අපි අවසානයේදී මේ ක්ලාස් එකේ මේ සෙෂන් එකේ අවසානයේදී අපි ඔයාලගේ පාස් පේපරයක්. ඒ කියන්නේ තර්ඩ් ටර්ම් එකේ ආපු පාස් පේපර් එක ඇත්තටම ලකුණක් ගන්න පුළුවන් පාස් පේපර් එක ඒ තියෙන ප්‍රශ්නයකට උත්තර ලියනවා. ඔයාට ඇත්තටම ලියන්න පුළුවන් වෙනවා. ඒ ගානට කෙරෙනවා. හරිද? එතකොට ඔයා දැන් ලියා ගන්න මේ තියෙන මේ ලැන්ග්වේජ් එක තියෙන මේක සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍ය කතා කරන භාෂාවෙන් තමයි මේ ස්ලයිඩ් එක තියෙන්නේ. මොකද IT වල වෙන සබ්ජෙක්ට් වල වගේ ලිඛිත බසින් ඔයාට කොහෙවත් ලියන්න තියරි එන්නේ නැහැ. පේපර් එකට එන්නේ නැහැ ළම. ඒක නිසා ඔයා මේ කොටස තියෙන මේ හතරවෙනි පාඩම කියන මේ කොටස නැතුව ඔයා මෙන්න මේ introduction to the lesson ඒකට සිංහල මීඩියම් කෙනා හැඳින්වීම කියලා දාලා ලියන්න. මෙන්න මේක ඔයාලා දන්නවද පරිගණකයක්? ඔන්න ඔය කොටස මෙන්න මේ කොටස ලියන්න. ඉංග්‍රීසි වලින් ලියා ගන්න. ඉංග්‍රීසි මීඩියම්
මෙන්න මේ කොටස ලියා ගන්න. හරි ලියාගෙන ඉවරද ඔයාලා? ලියාගෙන ඉවර වෙලා අන්මියුට් කරලා කියන්න. මට පේන්නේ නැහැ ස්ක්‍රීන් එක. මේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. We're still writing. හරි. හරි සර්. හරි. මෙන්න දැන් මේ ස්ලයිඩ් එක බලන්න. පරිගණකයට අපි හරියටම පියවරෙන් පියවර මේක කරන්න ඊළඟට මේක කරන්න කියලා උපදෙස් දුන්නොත් නිසා පරිගණකයට කිසිම දෙයක් තනියම කරගන්න බෑ. මම ඉස්සෙල්ලා කියලා දුන්න කතන්දරේ නේද මේ තියෙන්නේ. If we don't give it step by step instructions like do this then do this, the computer cannot do everything by itself. ඒ කියන්නේ මොකද්ද? මම අර කියලා දුන්න දෙයම තමයි. අපි දෙන instructions නැතුව කම්පියුටර් එකට ළමයි perform කරන්න බෑ. කම්පියුටර් එකට හිතලා decision making බෑ. දැන් තේරෙනවනේ ඒ point එකම තමයි. ඔයාලා මේ point එකත් ලියා ගන්නකො. මේ point එකත් ලියා ගන්න. උඩින් මාතෘකාව ලියා ගන්න ක්‍රමලේඛයක් යනු කුමක්ද කියලා. What is a program? ඒකේ ලියා ගන්න point එකක් විදිහට මෙන්න මේක. දෙවෙනි point එකත් ඔහොමම ලියා ගන්න. ලියලා ඉවර වෙලා කියන්න.
මේ පොයින්ට් දෙක විතරක් ලියා ගන්න ඕනේ. මේවා ලියන්න ඕනේ නැහැ. මේ පැත්තේ තියෙනවා ලියන්න එපා. මේ පොයින්ට් එක ලියා ගන්න. Finish writing, sir. හරි. ඉවරද? එතකොට ඔක්කොමලා ඉවරද? ඉවරයි, sir. හරි. හරි. දැන් මෙතන තියෙනවා ඇයි අපි මේ ක්‍රමලේඛකරණය ඉගෙන ගන්නේ? මම මේකත් ඉස්සෙල්ලා කියවුණා ඔයාලට ඉස්සෙල්ලා තේරෙන්නේ නැති. අපි හැමෝම ෆෝන් වල ගේම් ගන්නවා. හරිද? අපි ගේම්ස් ප්ලේ කරනවා. එතකොට කැල්කියුලේටර් අපි කැල්කියුලේටර් එකෙන් ගණන් හදනවා නේ. එතකොට හැබැයි කවදා හරි අපි හිතලා තියනවද මේ ඇතුලේ මේ දේවල් කොහොමද වැඩ කරන්නේ කියලා? අන්න. We all play games on our phones and do math using a calculator, right? But have you ever wondered how these things work inside? ඒ කියන්නේ මේ වගේ අභ්‍යන්තරේ කොහොමද වැඩ කරන්නේ? මම අර ඔයාලා දැන් මේ මං කිව්වේ නෑ නේද Zoom කතන්දරේ. يعني ඔයාලා ඔය යූස් කරන Zoom app එක තියෙන ළම. ඔය Zoom app එක ඩෙවලොප් කරපු අය කොහොමද ඕක හැදුවේ? ඒ කට්ටියත් ළමයි ඒතකොට කරලා තියෙන්නේ මොකද්ද? ඒ කට්ටියත් උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ instructions දීලා තමයි ඔය Zoom app එක හදලා තියෙන්නේ. ඕන්න ඔය කතන්දරේ තමයි මේ පොයින්ට් එකේ තියෙන්නේ. හරිද? එතකොට අන්න ඒ දේවල් වැඩ කරන විදිය තේරුම් ගන්නත් කවදා හරි ඔයාලටත් ඒ වගේ software එකක් ගේම් එකක් හදන්නත් මේ ක්‍රමලේඛ ගොඩනැගීම අත්‍යවශ්‍යයි. අන්න ඔයාලා කවදා හරි ළමයි software engineer කෙනෙක් වෙන්න. software developer කෙනෙක් වෙන්න. ඔයා coding පැත්තේ මොකක් හරි දෙයක් කරන්න. ඔයා game development වලට යන්න. ඒ වගේ දේවල් වලට මොනවද ඕනේ? මෙන්න මේ ක්‍රමලේඛකරණය තමයි ඕනේ. මෙන්න මේ පාඩම. මේ පාඩම ළමයි ඔයා දැන් 8 වසරේ ඉගෙන ගත්තට ඔයාට 9 වසරෙත් තියෙනවා. ඔයාට 10 වසර ICT වලට තියෙනවා. 11 වසරේදීත් තියෙනවා. දැන් අපි ඉන්න කැම්පස් එකෙත් අපිට තියෙනවා ප්‍රෝග්‍රෑමින් කියන එක සාමාන්‍ය හැම මොඩියුල් එකකම වගේ ප්‍රෝග්‍රෑමින් කොටසක් තියෙනවා. ඒක මොනාම හරි ලැන්ග්වේජ් එකකින් ප්‍රෝග්‍රෑමින් කියන එක තියෙනවා. එතකොට මේක ඉවරයක් වෙන්නේ නැහැ. අපිට කවදාකවත් මේ ප්‍රෝග්‍රෑමින් කියන එක ළමයි ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ. එක මිනිස්සෙට ලෝකේ තියෙන ඔක්කොම ප්‍රෝග්‍රෑමින් කියන දැනුම ඉගෙනගෙන ඉවර කරන්න බෑ. ඒක ඒ තරමට broad side එකක්. ඒ කියන්නේ ගොඩාක් විහිදිච්ච ගොඩාක් ලැන්ග්වේජ් ඒ කියන්නේ භාෂා වර්ග තියෙන ලොකු දෙයක් ඒක. එක මිනිස්සෙක්ට මෙහෙමයි කියලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔය ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. ඒත් අපිට පුළුවන් යම් කිසි තරමක් ඒක ඉගෙන ගන්න. ඔන්න ඔය වගේ යම් කිසි තරමක් තමයි ඔයාලගේ මේ ICT 8 වසර ඒ කියන්නේ grade 8 එකට දාලා තියෙන්නේ යම් කිසි තරමක් තමයි තියෙන්නේ. ඔයාලට ඇත්තටම චූටි දෙයක් තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් කෝඩ් කරන්න ලොකු දෙයක් නැහැ. බ්ලොක්ස් හදන්න තමයි ඉස්සරහට තියෙන්නේ. ඒක අපි කතා කරමු. එතකොට හරි. මේකත් ඔයාලා ලියා ගන්න සිංහල මීඩියම් අය මේක විතරක් ලියා ගන්න. එතකොට ඔයාලට දැන් කියවද්දි කතන්දරයක් වගේ ඔයාලට කියවන්න පුළුවන් එක්සෑම් එකක් එහෙම ලඟ වුණා. මේ පොයින්ට් දෙකක් ලියා ගන්න. අයියා අපි මේක ඉගෙන ගන්න කියලා. why we want this කියලා ලියා ගන්නකො මෙතන. මාත්‍වා
මේක ඉවරද ලියලා ළමයි? මේ පොයින්ට්ස් දෙක ඉවරද? ඉවරයි සර්. හරි. Yes sir. හරි. හරි. අපි දැන් ওই පරිගණකයට උපදේශයක් දෙන්න හදනවනේ. දැන් අපි උපදේශ දෙන්න තමයි යන්නේ. දැන් ඉස්සරහට අපි පාඩමේ උපදේශ දෙන විදිහ ඉගෙන ගන්න. හරිද? මේ උපදේශයක් දෙන්න කලින් ළමයි අපි දැන් උපදේශයක් දෙන්නේ මොකක් හරි පරිගණකයට වැඩක් කරගන්නනේ. ඒ කියන්නේ පරිගණකයට කියලා අපිට ඕනි වැඩක් කරගන්න. මොකක් හරි ජොබ් එකක් පරිගණකයට බාර දෙන්න. අපි ඒ කරන්න කලින් අපි දැනගන්න ඕනි අපේ තියෙන ප්‍රශ්නේ, අපේ තියෙන ප්‍රොබ්ලම් එක. ඒ ප්‍රොබ්ලම් එක හොඳට විශ්ලේෂණය කරන්න. ඒ කියන්නේ ප්‍රොබ්ලම් ඇනලයිස්. හරිද? මේ ප්‍රොබ්ලම් එක ඇනලයිස් කරලා බලන්න අපි පුරුදු වෙන්න ඕන. එතකොට මොකද්ද මේ ඇනලයිස් කරනවා කියන්නේ? ඇනලයිස් කරනවා කියන්නේ දැන් අපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියමු. මොකක් හරි ප්‍රශ්නයක්. ඒ ලොකු ප්‍රශ්නේ මම ඒකට එක්සැම්පල් එකක් ඔයාලට දෙන්නම්. ඔයා හිතන්නකෝ මේ වගේ කේක් එකක් තියෙනවා. හරි? මේක කේක්. හරි? මේ කේක් එකක් තියෙනවා. ඔන්න මෙතන ඔන්න ළමෙක් ඉන්නවා. මෙයාට දැන් මේ කේක් එක මෙයාට මේ කේක් එක කන්න ඕන. හරි? මෙයා බලනවා මේ මුළු කේක් එකම අරගෙන එක සැරේ කන්න බලන්න. තව ළමෙක් ඉන්නවා. මෙයාගේ කේක් එක එහෙම සෙපරේට් පොඩි පොඩි පීසස් විදියට කපලා තමයි තියෙන්නේ. හරි? මේ ඉන්නේ ඒ ළමයා. මෙයා අරගෙන මේ කෑල්ලක් කන්නවා. කාටද මේ වැඩේ හරියටම කරගන්න පුළුවන්? මෙයාට මේක කරන්න පුළුවන් නේද? මේක සාමාන්‍ය මේ ගාන විතර කේක් එක. රවුම් හැඩයට තියෙන කේක් එකක්. මෙයාට මේක කරගන්න පුළුවන් නේද? මෙයාට මේක කරගන්න පුළුවන් නේද? කාටද මේක කරගන්න පුළුවන්? Second time. ඔව් අන්න හරි. මෙන්න මෙයාට පුළුවන් මේකේ හරියටම වැඩේ කරගන්න. හරිද? මෙයාට අවශ්‍යතාවයේ තියෙන ප්‍රොබ්ලම් එක මොකද්ද? කේක්. හරි. ප්‍රොබ්ලම් එක මොකද්ද? මෙයාට කේක් කෑල්ලක් කන්න ඕන. ඔන්න ඕක තමයි මෙයාගේ ප්‍රශ්නේ. එතකොට මෙයාටත් ඒ ප්‍රශ්නේමයි තියෙන්නේ. හැබැයි මෙයා මුළු කේක් එකම කන්න යනවා. මෙයා කෑල්ලක් තමයි කන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පොඩි කොටසක් තමයි මෙයා ඉස්සෙල්ලාම කරන්න යන්නේ. හරි. දැන් මෙයා කරන්න යන මුළු ප්‍රශ්නේම එක සැරේ. මෙයාට කරගන්න වෙන්නේ නැහැ. මෙයාට පුළුවන්. ඔන්න ඔය කතන්දරේම තමයි ළමයි කම්පියුටර් එකකට ආමවත් වෙන්නේ. කම්පියුටර් එකට එක සැරේ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා මැජික් එකක් වගේ ප්‍රශ්න කිව්ව ගමන් කම්පියුටර් එකට බෑ මේ ප්‍රශ්නෙට ඒ කියන්නේ අපි උපදෙස් දුන්නා කියලා එකපාර බෑ මේ ප්‍රශ්නේ සෝල්ව් කරන්න. කම්පියුටර් එකටත් මෙන්න මේ වගේ. මෙයා මේ කේක් එක කපාගත්තේ. මේ කපාගත්තේ කේක් එක පීසස් වලට. අන්න ඔය වගේ පුංචි පුංචි කොටස් වලට කඩා ගන්න පුළුවන් වෙන්න ඕන. කම්පියුටර් එකටත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම ඒක mainly 3 parts වලට බෙදාගෙන බලලා ඉවර වෙලා තමයි කම්පියුටරේට ඒක
සෝල්ව් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කම්පියුටරේ ගත්තොත් එහෙම මේ කම්පියුටරේ වැඩ යන විදිය බැලුවොත් අපිට මෙහෙම එක සැරේ කේක් එකක් ගන්නවා වගේ මැජික් එකක් වගේ වැඩක් කරගන්න බෑ. මෙන්න මේ වගේ පීසස් වලට අපි ඉස්සෙල්ලා අපිට තියෙන ප්‍රශ්නේ පොඩි කොටස් වලට කඩලා ඉස්සෙල්ලා අපි අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒ මොනවාද? දැන් බලමු. මෙන්න මේ වගේ ප්‍රධාන විශ්ලේෂණය කරන්න පුළුවන්. හරිද? ප්‍රොබ්ලම් ඇනලිසිස් නේ. මේකට කියන්නේ ප්‍රශ්න විශ්ලේෂණය. හරිද? විශ්ලේෂණය. මේ වචන වලට බය වෙන්න දෙයක් නැහැ. මේ වචන එක්සෑම් එකට එන්නේ නැහැ ඔයාලා. මේ විශ්ලේෂණය කියන වචනේ ලොකුවට එක්සෑම් එකට එන්නේ නැහැ. ඔයාලා දැනගන්න ඕනි ඇත්තටම මොකද්ද මේකේ වෙන්නේ කියලා. හරිද? ඒතකොට ඔන්න ප්‍රශ්නේ විශ්ලේෂණය කරන්න යන්නේ. ප්‍රොබ්ලම් එක ඇනලයිස් කරන්න තමයි අපි යන්නේ. හරිද? එතකොට ප්‍රොබ්ලම් ඇනලිසිස් මෙතඩ් ඒ කියන්නේ විදි තුනක් තියෙනවා. ඒ කියන්නේ මූලික වශයෙන් ඒ කියන්නේ විදි නෙවෙයි කොටස් වලට කොටස් තුනකට ප්‍රශ්නයක් ආපුවාම ඒක අපිට කඩා ගන්න පුළුවන් ලම. ඒ තමයි මේක පරිගණකයේ පැත්තෙන් දැන් කේක් කතන්දරේ ටිකක් අමතක කරලා දාන්න. හොඳේ. දැන් ඔන්න පරිගණකයෙන් අපි ඇනලයිස් කරන්න යන්නේ ප්‍රශ්නයක්. එතකොට කොටස් තුනක් තියෙනවා ළමයි. ප්‍රශ්නේ විශ්ලේෂණය කරන කොටස් තුනක්. මොනවාද? ඔන්න. එක ආදාන. ආදාන වලට ඉංග්‍රීසි වලින් කියන්නේ අපි ඉන්පුට් කියලා. හරි. ඒ කියන්නේ ඉන්ගේෂන්. ඉන්ගේට් කරනවා. මොකක් හරි මොනවා හරි දෙයක් ඉන්පුට් කරනවා කියන්නේ දෙනවා කියන ඒ අයිඩියා එක තමයි ඉන්පුට් කියන එකේ අයිඩියා එක. ඔයාලා දන්නවා ඇතිනේ. දැන් එතකොට මෙතන ආදාන වලින් පස්සේ දෙවෙනි එක තමයි ක්‍රියාවලිය. මේවා මම කියලා දෙන්නම් හරියට වෙන්නේ කොහොමද කියලා. ක්‍රියාවලියට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ process එක කියලා. හරිද? ක්‍රියාවලිය. process. ඊට පස්සේ තියෙනවා ප්‍රතිදාන. output. ප්‍රශ්නයක් විශ්ලේෂණය කරන්න පුළුවන්. විශ්ලේෂණය කියන්නේ ප්‍රශ්න විශ්ලේෂණය කිරීම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නය විශ්ලේෂණය කිරීමේ ප්‍රධාන කොටස් තුනකට කඩලා වෙන් කරගන්න පුළුවන් අපි. ඒකේ තියෙනවා ආදාන කියලා තියෙනකොට. ක්‍රියාවලිය කියලා කොටසක් තියෙනවා. output එක කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රශ්නයකට මොකක් හරි උත්තරයක් හොයද්දි ඒකේ මුලින්ම අපි අඳුරගෙන ඉන්න ඕනේ ළමයි ඒකේ තියෙන ආදාන මොනවද? ඊට පස්සේ ඒකට තියෙන ඒකේ මොකද්ද process එක? මොකද්ද ක්‍රියාවලිය? ඊට පස්සේ ප්‍රතිදානෙ. ප්‍රතිදානෙ මොකද්ද කියලා අපි අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්න ඕනේ ළමයි. දැන් මේකට හොඳ එක්සැම්පල් එකක් මම කියන්නම්කෝ. ඔයාලට ඕනි මැංගෝ ජූස් එකක් හදන්න. හරි. මැංගෝ ජූස් එකක් හදද්දී ඔයාලා මොනවාද ආදාන විදියට දෙන්නේ ළමයි? කියන්න බලන්න. ඔයාලට අඹ වලින් ජූස් එකක් හදා ගන්න ඕන. ඔයාලා මොනවාද ආදාන විදියට දෙන්නේ? මතක් කරලා කියන්න බලන්න. ආදාන කියන්නේ ඔයා දැන් මැංගෝ හරි මැංගෝ ඊට පස්සේ මැංගෝ දෙනවා ඉන්පුට් එක. සුගර් නේ. සුගර් සීනි. හරිද? සුගර් සීනි. හරිද? මැංගෝ සුගර්. ඊට පස්සේ වෝටර් අන්න.
හරි. මේ තුන විතරයි කියමුකෝ දැනට අපි. එහෙම ගමු. ඔන්න. මේ තුන මොකද්ද කරන්නේ ළමයි? ඉන්පුට් කරන්න. ඇතුළත් කරන. ඔන්න දැන්. අපිට දැන් ඔන්න ඇතුළත් කරන ටික හරි ළමයි. දැන් අපේ ප්‍රොබ්ලම් එක මොකද්ද? මැංගෝ ජූස් එකක් හදාගන්න. ඒකේ ඉන්පුට් මොනවාද? මැංගෝ තියෙනවා, සුගර් තියෙනවා, වෝටර් තියෙනවා. ඕවා තමයි ඉන්පුට්. දැන් මේකේ ක්‍රියාවලිය බලන්න. මොකද්ද ක්‍රියාවලිය? ඔන්න බ්ලෙන්ඩර් එක තියෙනවා. හරිද? ඔන්න බ්ලෙන්ඩර් එක තියෙනවා කියමුකෝ මෙහෙම. ඔයා මොකද කරන්නේ? මේ ටික දාලා සුගර් ඔක්කොම ඇඩ් කරලා මොකද කරන්නේ? ඔයා බ්ලෙන්ඩ් කරනවා. හරිද? ඔයා බ්ලෙන්ඩ් කරනවා මේ මැෂින් එකේ. ඊට පස්සේ මේ මැෂින් එකෙන් බ්ලෙන්ඩ් වෙන කතන්දරේ මොකද්ද? ප්‍රොසෙස් එක නේද? අන්න හරි. ප්‍රොසෙස් එක කොහොම වෙනවා? ඊට පස්සේ අපිට මොකද්ද අවසානයේදී මේ බ්ලෙන්ඩර් එකෙන් එන්නේ ළමයි? mango juice. mango juice එනවා. හරි. මේ mango juice එනවා. අපි ඒකට කියන්නේ මොකද්ද? output. ඔන්න ඔය කතන්දරේම තමයි ළමයි අපි ඔය ප්‍රොබ්ලම් එකක් දැන් mango juice හදන එක අපේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකෙන් බැලුවේ. ඔන්න ඔය කතන්දරේ තමයි කම්පියුටර් එකක්වත් වෙන්නේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ළමයි කම්පියුටර් එකකින් සෝල්ව් කරගන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ ළමයි? අපි ඒකට ඕන ඉන්පුට් ටික කීබෝඩ් එකෙන් මොකද කරන්නේ? ඔන්න කම්පියුටර් එකට දෙනවා. ඊට පස්සේ කම්පියුටර් එකේ දැන් ගානක් හදන දෙයක් කියමු. මම ඒකට එක්සැම්පල් එකක් තව එකක් කියලා දෙන්නම්. ඒකට මොකද්ද කරන්නේ? කම්පියුටර් එකකින් ඒක ක්‍රියාවලියකට නතු කරනවා. හරිද? කම්පියුටර් එක ප්‍රොසෙස් එකක්. එතන ප්‍රොසෙස් එකක් තියෙනවා කම්පියුටරේ ඇතුලේ. ඒ ප්‍රොසෙස් එකෙන් ඔන්න අවුට්පුට් එකක් දෙනවා. එක්ක ගානේ ඔන්න රිසල්ට් එක. හරිද? අවුට්පුට් එක ගානේ මොකද්ද? උත්තරේ කියලා ඔන්න මොනිටර් එකේ පෙන්නනවා. අන්න ඒක තමයි අවුට්පුට් එක වෙන්නේ. හරිද? මෙන්න මේකෙන් ඔයාලට විභාගයට ගණන් එනවා. ගණන් කියන්නේ මේ පොඩි ප්‍රශ්න එනවා. හරිම ලේසි කොටසක්. හරි. අපි බලමුකෝ තව එක්සැම්පල් එකක්. ඔයාට ඕනි අපි මේ කොටස පොඩ්ඩක් ලියාගමු. ගැටලුවක් විශ්ලේෂණය කිරීම එක ලියාගමු. නැත්නම් ඔයාලට ආයෙ දවසක් බලද්දි පැහැදිලි නෑ. පේනව නේද මේ කොටස ගැටලුවක් විශ්ලේෂණය කිරීම. ප්‍රශ්නයක් නැහැනේ ලියා ගන්න පුළුවන්. මේ පොයින්ට් තුන ලියා ගන්නකො ළමයි. ලියාගත් තාම ලියාගන්න නැහැ නේ. ලියාගන්න.
මේ ටයිටල් එකත් එක්ක ලියාගන්න ගැටලුවක් විශ්ලේෂණය කිරීම කියලා දාලා ඉංග්‍රීසි මීඩියම් නම් ඇනලයිසින් ප්‍රොබ්ලම් කියලා ටයිටල් එක දාලා මේ ටික ලියාගන්න. ගයිස් ඔයාලා ලියවගෙන ඉවරද? ලියාගෙන ඉවරද? Sir, last point. හරි. ලියන්න. Finish, sir. හරි. ළමයි ඔයාලට අර කේක් එකේ එක්සැම්පල් එක තියෙනව නේද? ඒක ලියා ගන්න ඕනිද මතකයිද නැත්නම්? මතකයි, sir. ඒක ලියා ගන්න දෙයක් නැහැ නේද? හරි එහෙනම්.
දැන් මම ප්‍රශ්නයක් දෙන්නම් ඔයාලට. මේව ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඔයාට මේකේ ඒරියා එක හොයන්න කියනවා. වර්ගඵලය. හරි. මේ රෙක්ටැන්ගල් එකේ වර්ගඵලය ඔයාලට හොයන්න කියලා දෙනවා. හරිද? දැන් මේකේ අර විදිහට අපි ඉන්පුට් අවුට්පුට් දැන් ඔයා කම්පියුටර් එකකට මේක දෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔයා මොනවාද මේකේ මට බෙදලා පෙන්නන්න ඕනේ ඉන්පුට් මොනවාද? ඉන්පුට්. what are the input? හරිද? ඊට පස්සේ process එක මොකක්ද? output. මෙන්න මේ ටික මෙන්න මේකේ. දැන් අපි මතක් කරගමුකෝ වර්ගඵලය හොයන්න කොහොමද? ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ. දැන් මේක ඍජු කෝණාශ්‍රයක් නම් රෙක්ටැන්ගල් එක කොහොමද ඒරියා එක හොයන්නේ? ඒරියා එක හොයන්න අපි මෙතන තියෙනවා Area equal length multiplied by width. හරි. ඔයාලා අන්නේ ඒ තියෙන සූත්‍රයෙන් ඔයාලා හොයනවනේ. ඒ හොයන විදිහට දැන් ඔයා ඉන්පුට් එකයි ප්‍රොසෙස් එකයි අවුට්පුට් එකයි ඔයා ලියන්නකො. මම ප්‍රශ්නේ හරි මම ප්‍රශ්නේ දෙන්නම්. ප්‍රශ්නේ එක ලියාගන්න. කොමෙන්ට් මේ ප්‍රශ්නේ පේනව නේද? මේ විදිහටම ලියා ගන්නවා. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයේ සෙවීම. සිංහල මීඩියම් නම් මෙහෙම ටයිටල් එක දාගන්න. ගැටලුව 1 කියලා දාලා. හරිද? problem 1 finding the area of a rectangle. මේ විදිහට දාලා මේ ප්‍රශ්නේ ලියා ගන්න. ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි වලින් ලියා ගන්න. මේවා ලියන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ ලියා ගන්න. මේ ප්‍රශ්නේ ලියලා ඔයා ඒකට ආන්සර් එක ලියන්න. ඔයාට මෙතනත් help කරන්න පුළුවන් මේ දේවල් තියෙනවා. මෙතන ආන්සර් එක කොහොමද ගන්නෙ කියලා. ආන්සර් එක ගන්න නෙවෙයි ඕනි. හොඳට ප්‍රශ්නේ කියවන්න. They finished writing. එතකොට question එකත් ලිව්වද? problem එක ලියලා answers ලිව්වද? Yes, sir. හරි. දැන් කියන්නකෝ බලන්න මේකේ answer එක කොහොමද දෙන්නේ? එක්කෙනෙක් කියන්න බලන්න ඉස්සෙල්ලා.
අපි මොනවාද මේ කම්පියුටර් එකට දෙන්න ඕන? මොනවාද ඉන්පුට්ස් මේකේ? Input length and width. හරි. Process area equal length multiply by width. Output area of the rectangle. හරි. ඊට පස්සේ අනිත් කෙනත් කියන්න බලන්න. මොනවාද ඉන්පුට්ස් ආදාන මොනවාද? අපි මේ කම්පියුටරේට දුන්නේ මොනවාද? දිග දිග සහ පළල සර්. ඔව් දිග සහ පළල ආදානේ නේද? ඊට පස්සේ මොකද්ද process එක? දිග සහ පළල ඒ කියන දෙක ගුණ කරන්න ඕනේ සර්. ඊට පස්සේ output එක output එක එන්නේ සර් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. හරි. ඔන්න ඔය question එක ඔයාලගේ exam එකටත් එනවා. ඔය වගේ question දෙකක් විතර මම හිතන්නේ third term එකට එනවා. හරි. මෙතන තියෙනවා ඒකේ කොහොමද ඇනලයිස් කරන්න කියලා. ඒ කියන්නේ ආන්සර් එක ආපු විදිය මේකේ note down මේක note down කරගන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ අපි ඊළඟ question එකට යමු. මේකත් right කරගෙන ඔයා මේක note down එකක් දාගෙන problem එක ඊට පස්සේ මේකෙත් අර විදියට හොයන්නකො බලන්න. මොනවාද inputs මොකද්ද process එක මොනවාද output
finish sir. අනිත් භාගයත් හරිද? හරි ඉසිර ආන්සර්ස් කියන්නකෝ බලන්න. මොනවද ඉන්පුට්ස්? Marks of ICT 85, marks of maths 78, marks of science 92. 92. හරි process එක Add the marks of ICT, maths and science, then divide the total by 3. then output Average 85. okay ඊට පස්සේ භාග්‍යයක් කියන්න බලන්න. මොනවාද මේකේ ආදාන? ආදාන තමයි සර් ICT ගණිතය විද්‍යාව කියන විෂයන් තුනේ ලකුණු වල එක ලකුණු. ඔව් ලකුණු. ක්‍රියාවලිය තමා ඒ විෂයන් වල ලකුණු එකතු කරලා තුනෙන් බෙදනවා. හරි. ප්‍රතිදානය තමයි සර් අර විෂයන් වල ලකුණු වල සාමාන්‍ය. හරි. එතකොට මේ තියෙන්නේ ඒකේ එක්ස්ප්ලනේෂන් එක. මේකේ ඔයාලා ආන්සර්ස් හරියට කිව්වනේ. ඒකට ආය අපිට බලන්න දෙයක් නැහැ. එතකොට අපි යන් දැන් ඔයාලගේ එක්සෑම් ක්වෙස්චන් එකකට. හරි. මේ පේපර් එක වයම පළාත. third term test එකේ එකක් ඔයාලගේ වෙන්න. මේක ඉංග්‍රීසි මීඩියම් එක නම් මට හොයාගන්න බැරි වුණා. මේක තේරෙනව නේද? ඉසිරියට තේරෙනවද? සිංහල ප්‍රශ්නයක් නැද්ද? දැන්ට අපි මේ ඉන්පුට්ස් ටික මෙහෙම අයිඩෙන්ටිෆයි කරගමු ප්‍රශ්නයක් නැහැ නේද? Okay sir. හරි. ඔයා මේකේ බලන්න. මේ ප්‍රශ්නේ බලන්න. ප්‍රොබ්ලම් එක මොකද්ද? ඔන්න. five plus 10 නේ. ඇඩිෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට ඉන්පුට්ස් මොනවාද? ප්‍රොසෙස් මොනවාද? අවුට්පුට්ස් මොනවාද? Finish sir. හරි. ඉන්පුට්ස් මොනවාද කියන්න බලන්න. 5, 10. හරි. ප්‍රොසෙස් එක 5 plus 10. then output 15. 50. okay. භාග්‍යයක් කියන්න බලන්න. ඉවර නම් කියන්න බලන්න. ඔයා finished? ඔව් සර්. ආදානය තමා 5 සහ 10 කියන ඉලක්කම් දෙක.
හරි. ක්‍රියාවලිය තමයි සර් 5යි 10යි එකතු කරනවා. ප්‍රතිදානය තමයි 15 සර්. හරි. මේකේ බලමු අපි මේ පේපර් එකේ ඔයාලගේ මේ පාඩම් කතා මේ පේපර් එකේ පේනව නේද? මේ පේපර් එකේ ඇති තියෙනවා. මෙන්න මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි කරපු මේක නේද තියෙන්නේ. මොකද්ද මේ රෙක්ටැන්ගල් එකේ ඒරියා එක හොයන එක. අපි එක්සැම්පල් එකක් විදිහට කරේ මීට කලින්. ඉන්පුට්, ප්‍රොසෙස්, අවුට්පුට් මොනවාද? පොඩ්ඩක් මතක් වෙන්න ආයෙ කියන්න බලන්න. මොනවාද ඉන්පුට්ස්? length එකයි ඊට පස්සේ මොකක්ද? length and width නේද? දිගයි පළලයි අපි ඉන්පුට් කරනවා. ඊට පස්සේ ප්‍රොසෙස් එක මොකද්ද? area equal length times width. ඒරියා වර්ගඵලය සමානයි length එකයි width එකයි ගුණ කරනවා නේද? ඊට පස්සේ ප්‍රතිදානය අපිට මොකක්ද දෙන්නේ? output එක මොකක්ද? Area of the square. ඔව්. Area of the square. area of the square. හරි. එතකොට මේ කොටසෙන් අපිට ප්‍රශ්න නැහැ නේද? මේ පාඩමේම ළමයි මෙන්න මේ කොටස තියෙනවා. ඊට පස්සේ මේ ස්ක්‍රැච් කොටස තියෙනවා. එච්චර තමයි මේ පාඩමෙන් තියෙන්නේ. ස්ක්‍රැච් එකයි මේ එච්චර තමයි තියෙන්නේ ඒ කොටස. හරි. දැන් අපි අද ඉගෙන ගත්තේ මම සමරි එකක් දුන්නොත් අපි අද මොකද්ද ප්‍රොබ්ලම්? ඇයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මොකද්ද? මොකද්ද ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කියලා නේද? ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද? A set of instruction. නේ? අපි කොහොමද කම්පියුටර් එකට ඉන්ස්ට්‍රක්ෂන් දෙන එකට තමයි අපි ක්‍රමලේඛයක් කියලා කියන්නේ. ඉන්ස්ට්‍රක්ෂන් කම්පියුටර් එකට දෙන ඉන්ස්ට්‍රක්ෂන්. ඒවා කවුද? ප්‍රෝග්‍රෑමර්ස්ලා. ඒ කියන්නේ කෝඩ් කරන අය. ඒවා ලියන්න ඕන. ඒ කෝඩ් කරන අය ලියන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට තමයි අපි කිව්වේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා. හරිද? ප්‍රෝග්‍රෑම්. එතකොට ඊට පස්සේ අපි කරේ අපි ඊට පස්සේ කරේ කොහොමද ප්‍රොබ්ලම් එක ප්‍රොබ්ලම් and හරිද? ඊට පස්සේ 3 parts නේද? 3 parts එන ප්‍රොබ්ලම් එකක් ඇනලයිස් කරද්දී parts තුනක් තියෙනවා. මොනවාද? input, process, output. ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. හරිද? ඔව්. මේකෙන් ඊට පස්සේ අපි මොනවද කරේ? ප්‍රශ්න ටිකක් කතා කරානේ. questions ටික අපි ඩිස්කස් කරා. හරිද? ඔය කොටසෙන් ඔයාලගේ පේපර් එකට
ඔයාලගේ semester නෙවෙයි term test එකට එනවා ප්‍රශ්නයක්. ඊට පස්සේ අපිට තියෙනවා මේ පාඩමේ scratch. කොහොමද මේ ක්‍රමලේඛය ඔයාලට අතින් කෝඩ් කරන්න නෑ ළමයි. දැන් අපිට නම් අපේ තියෙන මොඩියුල්ස් වල අපිට තියෙනවා කෝඩ් කරන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ඒක කරන්න තියෙනවා. කොහොමද වෙබ්සයිට් එකක් ඔන කෝඩ් කරලා හදන්න තියෙනවා. ආයෝන Python කියලා ලැන්ග්වේජ් තියෙනවා. ඒ වගේ තියෙනවා. ඔයාලට මේ පාඩමේ ඉස්සරහට එහෙම අතින් කෝඩ් කරන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න ඔය කිසි දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ මෙන්න මෙහෙම බ්ලොක්ස් තියෙනවා ළමයි. හරිද? මෙහෙම මේ බ්ලොක්ස් මේ වෙන දේවල් මේ ප්‍රෝග්‍රෑම් එකක වෙන දේවල් මේ බ්ලොක්ස් කියලා තියෙනවා අර ටොයිස් වල තියෙන පොඩි බ්ලොක්ස් වලින් හදන්න. අන්න ඒ වගේ ස්ක්‍රැච් කියලා software එකක් තියෙනවා. ඔයාලා next week එද්දි බලාගෙන ඉන්න ස්ක්‍රැච් කියලා. ස්ක්‍රැච් කියලා software එකක් තියෙනවා. ඒ software එක තිබුණත් නැතත් කමක් නැහැ. අපි ඒක මේ ස්ක්‍රීන් ෂෙයා කරලා බලමු. ස්ක්‍රැච් කියන software එකෙන් පොඩි blocks වලින් මෙන්න මේ program එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේකේ තියෙනවා selection. හරිද? මම පොඩි ඔයාලට introduction එකක් මේ දෙන්නේ. කියන්නේ ඊළඟට අපි discuss කරන්නේ මොකක්ද කියලා. selection කියලා එකක් තියෙනවා. මේකට කියන්නේ තේරීම කියලා. හරිද? මෙන්න මේ වගේ diagram අඳින්න තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ගිහිල්ලා මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම diagram අඳින්න තියෙනවා. හරිද? මෙහෙම ඔය diagram අඳින්න. ඔය diagram එක ළමයි ඊට පස්සේ අපිට මේ scratch software එකෙන් හරිද? scratch software එකෙන් actually හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපිට මේක build කරන්න පුළුවන් ළමයි. ඔන්න ඕක කතාව වෙනවා. දැක්ක නේද අර pass paper එකේ තිබ්බා. ඔයාලට එන third term pass paper එක තමයි ඔය මම පෙන්නුවේ. ඔන්න ඔය ටික අපි මේ කොටසට අපි ලබන සතියේ යන්. අදට එතකොට මේ ටික ඇති මේ සෙෂන් එක අපි පළවෙනි දවසේ නිසා පොඩ්ඩක් කලින් ඉවර කරමු. අපිට සාමාන්‍යයෙන් වැඩි ටයිම් එකක් ගන්න ඕනි දවසක් වුණා සාමාන්‍යයෙන් පැය දෙකටම යනවා. නැත්නම් පැය එකමාරක් පැයක් වගේ තමයි ක්ලාස් එක තියෙන්නේ. එතකොට ඔය කොටස තමයි. එහෙනම් good night guys. Good night, sir. හරි. Good night, sir. Okay. රෙකෝඩින් එක ඔයාලට බලන්න පුළුවන්. රෙකෝඩින් එක මම දෙන්නම්. ඔයාලගේ Gmail එක දාලා තියන්න. මේ අපි කතා කරපු මේ ක්ලාස් එකේ රෙකෝඩින් ටික මම පිළිවෙලට ඔයාලට assign කරලා දෙනවා. Gmail එකක් මට දාලා තියන්න. ඔයාලා YouTube යන Gmail එක තියෙන්නේ. ඔයාලගේ YouTube එකට add කරලා තියෙන Gmail එක phone එකේ තියෙන Gmail එක තමයි ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් අර Gmail address දෙකක් තුනක් add කරලා තියෙද්දි YouTube එකට තියෙන එකම හරියට දෙන්න මට බලලා. එතකොට ඔයාලට බලන්න පුළුවන් විදිහට මම ඒක assign කරලා දෙන්නම්. link එක මම share කරන්නම්. එතකොට ඔයාලට විතරයි ඒක බලන්න පුළුවන්. link එක දාලා තියන්න මේ Gmail එක මට දාලා තියන්න.